අර තමන්ට දෙයක් නැති වෙනකොට හිතේ ඇතිවන නොරුස්සනා ගතියට කියනවා කුහකකම කියලා. දැන් ඔබ මේ උදාහරණය බලන්න. දැන් පාරේ යනකොට කාර් එක රියදුරා හරි විනීත විදිහට යනවා. හැබැයි කොහෙන් හරි ආපු බයිසිකල් එකක් අර කාර් එකේ වදිනවා. බයිසිකල් එකේ රියදුරාගේ වැරද්ද. ත්‍රිවිල් එකක් හරි බයික් එකක් හරි. මිනිස්සු වට වෙලා මොකද කරන්නේ? මිනිස්සු වට වෙලා කරන්නේ කාගේද හරි වැරද්ද කියලා බලන්නෙත් නැහැ. අනතුරක් වෙලා නම් මේ පුජ්‍යලයා තුවාල වෙලා ඉන්නවා නම් ස්පිරිතාලෙට යවන්න උත්සාහ කරන්නේත් නැහැ. අර කාර් එකට ගහන්නනේ හදන්නේ. මොකද හේතුව? අර Tamanට නැති දෙයක් තවත් කෙනෙක් පාවිච්චි කරනකොට තියෙන ඇතිවන ඉරිසියාව. දැන් පාරේ ගමන් කරනකොට බලන්න කහ ඉරේ හෝ සුදු ඉරේ හෝ පාර පනිනකොට ගේ සාලේ එහාට මෙහාටත් යනවටත් වඩා හිමින් යන්නේ. හොඳට බලන්න ඔබ වාහනයක් පදින කෙනෙක් නම් අර gedara සාලේ එහාට මෙහාට යනවටත් වඩා හිමීට යන්නේ. ඇයි? එතනදිත් පොඩි කුහකකමක් තියෙනවා. උඹලා එනවා නම් හිමින් වරෙල්ලා. රියදුරු ටික අපිට පහර අයිති. හැබැයි එයා වුණත් වාහනයක් අතර ගත්තෙන් පස්සේ එයා කල්පනා කරන්නේ මුන් පනින්නේ නෑනේ හරියට ඉක්මනට කියලා. එහෙම එකක් තියෙනවා. එතකොට අර ස්වාමීන් වහන්සේලාගේ පරිහරණය ගැන ඇතිවෙන කුහකකම තමයි ඔය. ඒ කියන්නේ දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේලාත් කාලානුරූපීව යම් වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවානේ. මේ දෙපැත්තෙම වැරදි තියෙනවා. මම මේ මධ්‍යස්ථව ඉඳලා කතා කරන්නේ. එතකොට දැන් ගිහි කෙනෙක්ට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා මෙච්චර වටිනා කාර් පාවිච්චි කරනවා, වාහන පාවිච්චි කරනවා. උන්වහන්සේලාට මෙච්චර පහසුවෙන් ඉන්න පුළුවන් ස්ථාන ලැබිලා තියෙනවා, මුදල් ලැබිලා තියෙනවා. ඉතින් එහෙම උපකල්පනය කරනවා. හැබැයි සමහරක් විට එහෙම උපකල්පනය කරන කෙනා දන්නේ නැහැ ඒ ස්වාමීන් වහන්සේත් කුඩා කාලේ පැවිදි වෙලා පිරිවෙන් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාල මට්ටමට ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දැනුමින් යම් කිසි දෙයක් වරප්‍රසාදයක් ලැබලා ඊටාම අසීරු මට්ටමේ තිබිච්ච යම් කිසි භූමියක් මුඩු භූමියක් දායකයොත් එක්කලා එකතු වෙලා ඊටාම ලස්සන රමණීය විහාරස්ථානයක් බවට පත් කරලයි මේ ලැබෙන වරප්‍රසාද උන්වහන්සේ භුක්ති විඳින්න කියන එක කල්පනා කරන්නේ නැහැ, දකින්නෙත් නැහැ. එතකොට දකින්නේ එක්කෝ අර පාවිච්චි කරන ජංගම දුරකථනය, එහෙම නැත්නම් උන්වහන්සේ බණට හෝ ස්ථානයට වඩින ඒ වාහනය, සමහර විට ඒ වාහනේ අනුන්ගේ වෙන්නත් පුළුවන්. ඉතින් හිතන්නේ කරගෙන වන්න වෙන්නත් පුළුවන් ගොඩක්. ඔව් ඉතින් හිතන්නේ ස්වාමීන් වහන්සේ තමයි මේක පාවිච්චි කරන්නේ. ඒක ඇත්තටම අර පටු මානසිකත්වය. ඒක අර කුහකකමත් එක්කලා එන මානසිකත්වය. ඊළඟට දැන් අපේ තරුණ ස්වාමීන් වහන්සේලාට මම මතක් කරන්නේ මේ බුද්ධ චීවරයේ තරම් ලස්සන අලංකාර වටිනා ඇඳුමක් තවත් ලෝකේ නැහැ. දැන් අපේ ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් මේක තරුණ ස්වාමීන් වහන්සේලාගේ මම දකිනවා ශ්‍රී පාදයේ වඳින්න ගියත් අර ස්විටර් එක චීවරයේ වැහෙන්නම දා ගන්නවා. ඊට පස්සේ අර ගිහියත් පාවිච්චි කරන අර අයිස් කැප් එකද මොකද කියන්නේ? ඒක සම්පූර්ණයෙන්ම දා ගන්නවා. ඊළඟට කළු කණ්ණාඩි දෙකකුත් දා ගන්නවා. ඒකල්ල ෆොටෝ එක අරගෙන දානවා. උන්වහන්සේලාගේ අර උන්වහන්සේලාගේ අර ඉන්න යෞවන වයසත් එක්කලා එහි තියෙන අර්ථ ශූන්‍ය බව ඒ වෙලාවේදී ඒ ඇත්තන්ට තේරෙන්නේ නැහැ. දැන් ඒක හරි වටිනා දෙයක්. ඒක නිකන් Taman ලස්සනයි වගේ හැඟීමක් තියෙනවා. දැන් පිටරට ගියපුවාමත් ඕකම තියෙන. හැබැයි මේ ලැබෙන සියලු වරප්‍රසාද, මේ ආරස්සාවන්, මේ හැමදේම ලැබෙන්නේ මේ චීවරය නිසා. මේට වඩා ලස්සන ඇඳුමක් ලෝකේ ආරස්සිත ඇඳුමක් නැහැ කියන එක උන්වහන්සේලාට ඒ වයසේදී තේරෙන්නේ නැහැ. ඊළඟට දැන් තවත් දෙයක් තමයි මිනිස්සුන්ගේ ඉරිසියාවට කුහකකමට ලක් වෙන දේවල් තමයි දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් සමහරක් විට තමන් වහන්සේට වෙන්න පුළුවන්, තමන්ගේ විහාරස්ථානයේ වෙන්න පුළුවන්, දායකයන්ගෙන් ලැබිච්ච දෙයක් වෙන්න පුළුවන්, දායකයත් එක්ක වෙන්න පුළුවන්. කාර් එකක් තියෙනකොට සමහරට ඒ කාර් එක ඉස්සරහා ෆොටෝ එකක් ගහනවා. අද මම මේ ස්ථානෙට බණට වඩිනවා. අර වටිනා වාහනේ ඉස්සරහා ෆොටෝ එක ගහනවා. එහෙම නැත්නම් ඔය iPhone වගේ හොඳ ෆෝන් එකක් ගන්න ගියපුවාම මෙන්න
happy customer කියලා ඉන්නවා. ඉතින් දැන් ඌව දකින්නකොට ඔය වයසෙම ඉන්න තරුණ, ගෙවල් වල ඉන්න තරුණ දරුවන්ට යම්කිසි ඉරිසියාවක් ඇති වෙනවා. මේ සියල්ල අත්හැරලා ආපු මේ ස්වාමීන් වහන්සේලා මේ වටිනා දේවල් පරිහරණය කරනවා කියන්නේ. ඉතින් ඒකයි ඒ දැන් මම ඔය දෙපැත්තටම බොහොම සාධාරණව කියන්නේ. එතකොට දැන් අපි හිතමුකෝ විහාරස්ථානවල සැප තියෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණාම වටිනා ගරු භාණ්ඩ ලැබෙනවා. මුදල් හදල් ලැබෙනවා. හරි. එහෙමනම් අපි විවෘත ආරාධනාවක් කරනවා අද මෙත් සඳහන් විකාශයත් එක්කලා. එහෙම යම්කිසි ගරු භාණ්ඩ පැවිදිභාවයට පත් වෙනකොට ලැබෙනවා නම් විහාරස්ථානවල සැප සම්පත් තියෙනවා නම් ඒවට යම්කිසි විදිහකින් ඇලුම් කරන කෙනෙක් ඉන්නවා නම් ඇවිදිලා සුවසේ මේ මහානකම කරන්න නේද? දැන් එහෙම කරන්න ඕනේ. දැන් අදි වෙසක් පොහොය දවසේ අද සිල් සමාදන් වෙච්චි ඇතැන් සුවසියන් වෙලාව බලනවා, එක වුණාද කියලා බලනවා, දානේ කීයට දෙන්නේ කියලා බලනවා. සංඝ ඊළඟට 3:00ට තේ දෙනවාද කියලා හිතනවා. ඊට පස්සේ 5 වෙනකොට පවාරණය කරලා ගෙදර යන්නත් සිහිය දියාගෙන ඉන්නේ. එතකොට දිනක් ඇවිදිලා අර ඝණයා කෙරෙන් එකලාව තමන්ගේ ඥාතීන්ගෙන් ආදරය කරන සෙනෙහස දක්වන අර ගෲප් එකෙන් එළියට ඇවිදිලා දිනක් යම් කිසි තැනක ඉන්න බැරි කෙනෙක් මුළු ජීවිත කාලයක් කරන කැපකිරීම ගැන බලන්නේ නැහැ. ගොඩක් වෙලාවට දකින්නේ නැහැ. ඒ ගැන හිතන්නේ නැහැ. දැන් ওই පුංචි වයසෙන් පැවිදි වෙන ස්වාමීන් වහන්සේ නමක් අම්මා තාත්තගෙන් වෙන් වෙලා සමහර විට ආදරය කරන සහෝදර සහෝදරියන්ගෙන් වෙන් වෙලා ඒ කරන කැපකිරීම හිතන්නේ නැහැ. කරන චෝදනාව තමයි මුන්ට ඛණ්ඩ නැතුව තමයි මුන් මහාන වෙන්නේ. ඉතින් හිතන්න අද ලංකාවේ කොතනකවත් ප්‍රවෘත්තියක් තියනවද මේ ඛණ්ඩ නැතුව මැරිච්ච දරුවෙක් ගැන හෝ වැඩිහිටියෙක් ගැන? නෑ සංක. මේ ලංකාව කියන්නේ පුණ්‍ය භූමියක්. කොස් ගෙඩියක් හරි කඩාගෙන කාලා සම්බෝලත් එක්කලා බත් ටිකක් එක්ක හරි අපිට ජීවිත ගත කරන්න පුළුවන් මට්ටමේ පුණ්‍ය භූමියක් තමයි ලංකාව කියලා කියන්නේ. ඒකට හොඳම කාල සීමාව තමයි කොරෝනා කාල සීමාවේ අපිට සමහර ගම්මාන වලට ආහාර ලැබුණේ නැහැ. නමුත් මම හිතන්නේ අපි ගොඩක් අය කියපු කතාවක් තමයි වැඩිපුරම කාලා බීලා හිටපු කාල සීමාව තමයි ඒ කාල සීමාව කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අපිට සමහරට විතර රජබොජුන් නැති වෙන්න පුළුවන් ගෙදර. හැබැයි අම්මා තාත්තලාත් එක්කලා සහෝදර සහෝදරියොත් එක්කලා ওই පැවිදි වෙන ඕනෑම ස්වාමීන් වහන්සේ නමකට සම්බෝලත් එක්ක බත් ටිකක් හරි අනුභව කරලා ගෙදර ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට චෝදනා කරන්න එපා මේ පැවිදි වෙලා තියෙන්නේ ඛණ්ඩ නැතුව. එතකොට අර